එකට මැසේජ් එකක් දාන්න බෝඩ් එකේ මම ලියපු ඉලක්කම පේනවා නම් දාන්න හැම chat එකට කීයද කියලා. අග්ගාදා කට්ටියට ඇහෙනවනේ ගැටලුවක් නැහැ. අපි පාඩම වෙන පටන් ගමු. මේ අපි පරිමාව හා ධාරිතාව පාඩුව තමයි පුතේ අවසානයේ කරලා නතර කරලා තියෙන්නේ. පරිමාව හා ධාරිතාව පාඩමේ පාස් පේපර් ටික අපි පන්තියේ සාකච්ඡා කරමු. මේ අද සමහර අය ඉන්න ඒ පාඩමට සම්බන්ධ නොවෙච්ච ඇත්තන් නිසා අපි මේ ඊළඟට දෙක කොටස පොතේ තියෙන පළවෙනි පාඩමෙන් වැඩ පටන් ගමු. හරිද? අච්චි පොත ඕනේ නැහැ දැනට. හරිද? මාතෘකාව ලියා ගන්න පුතේ. දෙවෙනි පුතේ පළවෙනි පාඩම හොඳද? මාතෘකාව ලියා ගන්න 10 වෙනි පාඩම. අනුලෝම සමානුපාත. අනුලෝම සමානුපාත. අනුලෝම සමානුපාත. අනුලෝම සමානුපාත. හරි. මාතෘකාවත් ලියා ගන්න අතරේ අපි කතා කරමු මොකද්ද මේ අනුලෝම සමානුපාතිකයක් කියන්නේ කියලා. හරිද? අනුලෝම සමානුපාතිකයක් කියන්නේ පුතේ යම් රාශියක් වැඩි වෙන අනුපාතයටම තවත් රාශියක් වැඩි වෙනවා නම් හරි යම් රාශියක් අඩු වෙන අනුපාතයට අනිත් රාශියක් අඩු වෙනවා නම් හරි අපි කියනවා ඒ වගේ සම්බන්ධයකට අනුලෝම සමානුපාතිකයක් කියලා. හරිද? අනුලෝම සමානුපාතිකයක් කියලා කියනවා. එතකොට මේ අනුලෝම සමානුපාතිකයක් පුංචි උදාහරණකින් මම ඕකට අරන් පෙන්නන්නම් මෙන්න මේ වගේ. හරිද? අපි ගමු රාශීන් දෙක. මොකද්ද මේ රාශීන් කියලා සර් කියනවනේ. මෙතන ඉඳලා රාශීන් කියලා කියන්නේ පුතේ දිග, දුර, බර, මිල, පොත් ගණන, එහෙම නැත්නම් ගෙඩි ගණන මොනවා හරි අපි ගණනක් ගැන කතා කරනකොට අපි ඒකට කියනවා රාශියක් කියලා. හරි අපිට ගණන් කරන්න පුළුවන් දෙයකට අපි කියනවා රාශියක් කියලා. මෙෂර්මන්ට් එකක් ගන්න පුළුවන් දෙයකට. හරිනේ? හරි. මම පොඩි උදාහරණයක් ගන්නවා. පොත් ගණන සහ මිල කියන රාශීන් දෙක අරගන්න. පොත් ගණන සහ මිල කියන රාශීන් දෙක අරගන්න. අරගත්තට පස්සේ මම ගත්තොත් පුතේ එක පොතක් රුපියල් 100ක් වෙනවා. එක පොතක් රුපියල් 100ක් වෙනවා. හරිද? එහෙනම් පොත් දෙකක් කීයක් වෙනවද? පොත් දෙකක් 200ක් වෙනවා. හරි? පොත් තුනක් රුපියල් 300ක් වෙනවා. පොත් තුනක් රුපියල් 300ක් වෙනවා. එහෙනම් පොත් හතරක් රුපියල් 400ක් වෙනවා. හරිද? ඔන්න පොත් ගණන සහ මිල අතර සම්බන්ධයක් බැලුවොත් පොත් එකක් ගණන් රුපියල් 100යි. පොත් දෙකක් 400යි. ඔයාලට පේනවා පොත් ගණන කියන රාශිය වැඩි වෙන විදියටම මේක වැඩි වෙද්දි මිල කියන රාශියත් එන්න මොකද පුතේ වෙන්නේ? එන්න වැඩි වෙනවා. හරිද? මිල කියන රාශියත් එන්න වැඩි වෙනවා. හරි? දැන් මේ වැඩි වීම ගැනත් හොඳට බැලුවොත් ඕගොල්ලන්ට පේන්නේ මේ එක මේ පොත් ගණන අතර මේ 1යි 2යි අතර අනුපාතය මම ලියුවොත් 1/2 කියලා හොඳට බලන්න මෙන්න මේ මිල අතර අනුපාතයත් ඔයාලා ලියන්න පුළුවන් 100/200 කියලා. 100/200 කියලා ලියන්න පුළුවන්. හරිද? මේක තව ටිකක් පොඩ්ඩක් හොඳට බලාගෙන ඉඳලා සරල කරවුවොත් එහෙම එතනත් වෙනවා පුතේ 1/2 කීය කියලා. 1/2යි කියලා. බලන්න මේ පැත්තේ පොත් ගණන වැඩි වෙච්ච අනුපාතයෙන්ම මේ පැත්තේ පොත් ගණන මේ මිලත් වැඩි වෙලා තියෙනවා. හරිද? පොත් ගණනේ මිලත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තව දෙන්නෙක් අරන් බැලුවොත් මේ දෙන්න. හරිද? මේ දෙන්න අරන් බැලුවොත් පොත් ගණන 1යි 1/4යි. පොත් ගණන 1/4 අනුපාතයට තමයි වැඩි වෙන්නේ. එතකොට මිලත් බලන්න. මිලත් 100 ඉඳලා 400ට වැඩි වෙනවා. ඒ කියන්නේ 100/400යි. මේක සරල කරලා බැලුවොත් ආයිමත් 1/4යි කියලා එනවා. බලන්න. පොත් ගණන වැඩි වෙච්ච අනුපාතයටම මිලත් වැඩි වෙලා. එතකොට අපිට පුළුවන් අඳුර ගන්න මෙන්න මේ වගේ යම් රාශීන් දෙකක් වැඩි වෙන අනුපාතයටම
අනිත් රාශියත් වැඩි වෙනවා නම් අපි ඒකට කියනවා අනුලෝම සමානුපාතය. ඒ වගේ මේක අනිත් පැත්තත් ගන්න පුළුවන්. මේකේ 4 ඉඳන් 1ට ගියොත් 491. මේ පැත්තේ 400 ඉඳන් 100ට. එතකොට 491. දෙපැත්තම ඒ සමානයි. වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ යම් රාශියක් වැඩි වෙනකොට අනිත් රාශියත් වැඩි වෙනවා. එහෙම නැත්නම් එක රාශියක් අඩු වෙනකොට අනිත් රාශියත් අඩු වෙනවා. මේ වගේ දේවල් තමයි අපි කියන්නේ මොනවා කියලාද? අනුලෝම සමානුපාත කියලා. හරිද? හරි. දැන් මේ ටික තේරුමුක අය දාන්න මට පොඩි මේ දාන්න මොකක් හරි හිනා මොනක් හරි තේරුණා කියලා. මොනවා හරි දාන්න chat එකට. මොන නැත්තම් කෑ ගහගෙන ගියා ඔය කම්මැලි පන්ති ඔය කතා කරන්නත් නැහැ කවුරු එක්ක. ඒක නිසා දාන්න මොනවා හරි. තේරුණා හරි වැටුණා හරි හිනා මොනක් හරි තේරුම් නැත්තම් තේරුනේ නැහැ සර් කියලා හරි දාන්න. හොඳයි කට්ටියට වැඩේ තේරුණානේ. හරි. අපි මෙහෙම නෝට් එක ලියා ගමු පුතේ. නෝට් එක ලියා ගන්න පටන් ගන්න. පොත ගන්න හැමෝම. හරි. අරගෙන ලියා ගන්න මෙහෙම. යම් රාශියක් වැඩිවන අනුපාතයටම යම් රාශියක් වැඩිවන අනුපාතයටම අනෙක් රාශිය වැඩි වේ නම් හෝ අනෙක් රාශිය වැඩි වේ නම් හෝ එක් රාශියක් අඩුවන අනුපාතයටම අනෙක් රාශියත් අඩු වේ නම් අනෙක් රාශියත් අඩු වේ නම් එවැනි රාශි දෙකක් අතර වෙන පාට පෑනකින් ලියා ගන්න. පාට මාරු කරලා නැත්නම් යටින් ඉරක් හරි අඳ ගන්න. අනුලෝම සමානුපාත ආයි කලින් පෑනින් ලියන්න. දැකගත හැකිය අනුලෝම සමානුපාත දැකගත හැකිය හරි. දැන් බෝඩ් එකේ තියෙන මෙන්න මේ පුංචි උදාහරණය ලියා ගන්න පුතේ. ඉක්මනට පොතේ ඔය නෝට් එකට යටින් ඉක්මනට ලියා ගන්න. විනාඩි 2ක් දෙන්නම්ම ඉක්මනට ලියන්න.
හරි ලියලා ඉවරයි. දැන් හැමෝම බෝඩ් එක මකන්නද? ඉවන්ස ලෙෆ්ට් උනානේ. අද ලයිට් නැද්ද කට්ටියට? වහිනවද ඒ පැත්තට? අපිට ලයිට් යනවා එනවා. හිටපු ගමන්. හරිනේ. ලියා ගන්න බැරුණා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ටක් ගාලා බෝඩ් එක මකන්න හදන්නේ. හරි. මොන පුතේ අපි යනවා ඊළඟ කොටසට. හරිද? අපි යනවා ඊළඟ කොටසට. ඒ කියන්නේ දැන් මෙන්න මේ අපි අනුලෝම සමානුපාත කියන එක අලුතෙන් මේ ඕගොල්ලොන්ට මේ පොඩි මේ ලොකු දෙයක් කියලා දෙන්න දෙයක් කියලා දෙයක් නැහැ. හැබැයි පොඩි පන්ති වලදීත් මේ ගණන් හදලා තියෙනවා. හැබැයි මේ ක්‍රමයට නෙවෙයි. හරිද? මේක මේ පාඩමේ තියෙන වැදගත්කම තමයි මේ ගාන පට් ගාලා ඔයගොල්ලන්ට හිතින් හදන්න පුළුවන්. හැබැයි මේ හදන ක්‍රම තමයි ඔයගොල්ලෝ වරද්ද ගන්න. ඒතර විභාගේ ලකුණු දෙනකොට එයාලා බලාපොරොත්තු වෙන්නේ ළමයා මෙන්න මේ පියවර ටික ලියලා තියෙනවද? එහෙම නැත්නම් මේ ක්‍රමය පාවිච්චි කරලා තියෙනවද? ළමයාට මේක පාවිච්චි කරන්න දැනුමක් තියෙනවද කියලා බලන එක තමයි මේකේ තියෙන නිපුණතාවය. හරිද? එතකොට ළමයෙක් නිකම්ම උත්තරේ විතරක් ලියලා තිබුණ පමණින් මේකට ලකුණු ලැබෙන්නේ නැහැ. හරිද? ඔයගොල්ලෝ හිතයි සර් මෙච්චර විසුද මේ ගණන් හදවන්න මේ තියාගෙන මෙච්චර ලොකු ලොකු හැල් ලියනවා. මේ පියවර ලියන්න ඕනද අපි? එහෙම හිතන්න එපා. මේ පියවර වලට තමයි පුතේ ලකුණු දෙන්නේ මේ පාඩමේදී. හරිනේ? හරි. එහෙනම් අපි පාඩමෙම පටන් ගන්න තැන කිව්වා අනුලෝම සමානුපාතිකයක් කියන්නේ යම් රාශියක් වැඩි වෙන අනුපාතයටම අනිත් රාශියත් වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් යම් රාශියක් අඩු වෙන අනුපාතයට අනිත් රාශියත් අඩු වෙන්න ඕනේ. මෙන්න මේ වගේ ගණන් තමයි අපි මේ පාඩමේ සාකච්ඡා කරන්නේ. එතකොට මේ අනුලෝම සමානුපාතික ගැටලු විසඳන්න පුතේ තියෙනවා ප්‍රධාන ආකාර තුනක් අපිට පාඩම යටතේ කතා කරන්න. හරිද? පළවෙනි ක්‍රමය තමයි ඒකීය ක්‍රමය. ඒකීය ක්‍රමය. ඒකීය ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි අර්ථ දැක්වීම. අර්ථ දැක්වීම. තුන්වෙනි ක්‍රමය තමයි පුතේ වීජීය ක්‍රමය. තුන්වෙනි එක තමයි වීජීය ක්‍රමය. එතකොට මේ ගානක් හදන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකම ගාන ක්‍රම තුනකට හදන්න පුළුවන්. එතකොට විභාගයේදී මායිනා පුතේ අපිට ගාන කියනවා කෙලින්ම මෙන්න මේ ගාන හදන්න ඕනේ. ඒ කියන්නේ මේ අනුලෝම සමානුපාත ගාන හදන්න ඕන කෙලින්ම ඒකීය ක්‍රමය. හරිද? එහෙම නැත්නම් අර්ථ දැක්වීමේ ක්‍රමය. එහෙමත් නැත්නම් වීජීය ක්‍රමයෙන් තමයි මේ ගාන හදන්න ඕනේ. එතකොට අපිට ඒකීය ක්‍රමයෙන් හදන්න කියපු ගානක් අර්ථ දැක්වීමේ ක්‍රමයෙන් හදුවට ලකුණු දෙන්නේ නැහැ. වීජීය ක්‍රමයෙන් හදන්න කියපු එකක් ඒකීය ක්‍රමයට හදුවට ලකුණු දෙන්නේ නැහැ. හරිද? ඒක නිසා හරියට මේ ක්‍රම තුනම අල්ල ගන්න ඕනේ. එක විදිහකට විතරක් ගාන හදන්න පුරුදු වෙලා හරියන්නේ නැහැ. එකක් අමාරුයි අනිත් එක ලේසි. මම මේ විදිහට හදනවා. එහෙම හරියන්නේ නැහැ. අපි ඒගොල්ලෝ ඉල්ලන්නේ මොකෙන්ද? ඒකෙන් ගාන හදලා දෙන්න. හරි? හරි. අපි ඉස්සෙල්ලම බලමු කොහොමද ඒකීය ක්‍රමයෙන් ගානක් හදන්නේ කියලා. හරිම ලේසි ගණන් ටිකක් මම දෙන්නේ. හරියට තේරුම් ගන්න ඕගොල්ලෝ හිතන්න බෑ මේ චූටි ගණන් දෙන්නේ අපිට මේ සුළු කරන්න. හරි ලේසි ගණන් දෙන්නේ. ඒ දෙන්නේ ඕගොල්ලෝ මේ ක්‍රමය අල්ල ගන්න. සුළු කරන එක අපිට හස්සේ හදා ගන්න පුළුවන්. ඉස්සර වෙලා මේ කියලා දෙන පියවර ටික මේ කියලා දෙන වගන්ති ටික හරියට ලියන්න පුරුදු වෙන්න පිළිවෙලට. හරිද? සුළු කිරීම ගැන ලොකුවට හිතන්න යන්න එපා. සුළු කිරීම අපිට හදා ගන්න ඕන තරම් කාලෙ තියෙනවා. හරිද? හරි. ලියන්න පුතේ අනුමාත්‍රිකාව. අනුමාත්‍රිකාව ලියන්න. ඇයි පුතේ මොන හරි ලියා ගන්න බැරි වුණාද? මයික් එකක් ඔන් වෙලා තියෙනවා මම මොකද කියලා ඇහුවේ. ගැටලුවක් නැහැ නේද? හරි. ලියා ගන්න පුතේ මාතෘකාව ඒකීය ක්‍රමයේ භාවිතයෙන් ඒකීය ක්‍රමයේ භාවිතයෙන් ඒකීය ක්‍රමයේ භාවිතයෙන් ඒකීය ක්‍රමයේ භාවිතයෙන් ඒකීය ක්‍රමයේ භාවිතයෙන්
ඒකීය ක්‍රමය භාවිතයෙන් අනුලෝම සමානුපාත අනුලෝම සමානුපාත අනුලෝම සමානුපාත අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳීම 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 හරි පුතේ මේක යටතේ ගානක් හදලම අපි වැඩේ පටන් ගමු ලියන්න මෙහෙම පුංචි ප්‍රශ්නයක් පොඩි කාලේ හදපු ගානක් හදමු හරිද පහ වසරේදී හතර වසරේදී ඉඳලා හදපු ගානක් හදමු හරි ඒකීය ක්‍රමයෙන් තමයි අපි හදන්නේ හරි ලියන්න මෙහෙම දොඩම් ගෙඩි පහක මිල රුපියල් 500ක් නම් දොඩම් ගෙඩි පහක මිල රුපියල් 500ක් නම් දොඩම් ගෙඩි පහක මිල රුපියල් 500ක් නම් දොඩම් ගෙඩි 8ක මිල සොයන්න 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 හරිද ගානගේ මම නෑ උත්තරය 800යි කියලා බලපු ගමන් කියන්න පුළුවන් හරිද හැබැයි මේ ගාන හදන්න ඕන මෙන්න මේ පියවර වලට හරිද නැත්තම් ලකුණු දෙන්නේ නෑ හරි අපි පළවෙනි වගන්තිය වෙන්න මෙහෙම ලියනවා පුතේ අපිට දීපු තොරතුරු තමයි අපි ඉස්සෙල්ලම ලියන්නේ හරිද ගාන හදන්න එපා කලබල වෙන්න එපා ලියන්න දඟලන්න එපා ඉස්සෙල්ලා ගාන කොහොමද හදන්නේ කියලා බලාගෙන මම වෙලාව දෙන්නම් ඔයගොල්ලන්ට නෝට් එක ලියා ගන්න හරිද මෙන්න ගාන හදන විදිය මුලින්ම පටන් ගන්න අපි ගානේ දීපු තොරතුරු මොකද උදේ දීලා තියෙන තොරතුර දොඩම් ගෙඩි පහක මිල ඔක තමයි දීලා තියෙන්නේ දොඩම් ගෙඩි පහක මිල රුපියල් 500යි කියලා දීලා තියෙනවනේ පළවෙනි වගන්ති දොඩම් ගෙඩි පහක මිල රුපියල් 500යි හරිද ඊළඟට අපි හැමතිස්සෙම මෙන්න මේ පළවෙනි වගන්තියෙන් පස්සේ ලියන දෙවෙනි වගන්තිය වෙන්න ඕන එකක මිල අපි මොන ගාන හැදුවත් ඒකීය ක්‍රමයෙන් දෙවෙනි වගන්තිය වෙන්න ඕන එකක මිල හරිද එහෙනම් අපි එකක මිලම නෙවෙයි සමහර ඒවා දුර ඒ වගේ රාශිය අනුව වෙනස් වෙනවා මිලම කියලා කියන්න බෑ හරිද එකක ප්‍රමාණය තමයි අපි ඊළඟ කොටසෙන් හොයන්නේ එහෙනම් දොඩම් ගෙඩි එකක මිල දොඩම් ගෙඩි එකක මිල සමානයි රුපියල් 500 බෙදනවා පුතේ අපි දොඩම් ගෙඩි පහක මිලනේ 500 උනේ පහක මිල 500 උනේ එහෙනම් එක මිල හොයාගන්න මම මේක බෙදනවා පුතේ පහෙන් කීයද බෙදන්නේ පහෙන් බෙදනවා එතකොට 500 පහෙන් බෙදුවම උත්තරේ එනවා රුපියල් 100යි කියලා රුපියල් 100යි කියලා ලස්සනට උත්තරේ එනවා එකක මිල හරිද ඔන්න අපි ඒකීය ක්‍රමය කියන්නේ මේකට ඒකයි හරිද එකක මිල හොයාගෙන තමයි අපි ඉතුරු වැඩ ටික කරන්නේ හරි ඊළඟට දැන් අපිට ගාන කියනවා දොඩම් ගෙඩි 8ක මිල කීයද කියලා එහෙනම් ඊළඟට අපි ලියනවා දොඩම් ගෙඩි 8ක මිල සමානයි එකක මිල 100යි නම් 8ක මිල හොයන්න අපි මෙන්න මේ රුපියල් 100 වැඩි කරනවා 8ෙන් රුපියල් 800යි ඔන්න ගාන හදන පියවර මේ පියවර වලට ලකුණු කැඩිලා වෙන වෙනම තමයි ලකුණු දෙන්නේ උත්තරේ 800යි කියලා විතරක් ලියලා තිබුණොත් එක ලකුණක් දෙවි ලකුණු 5ක් විතර ගන්න තියෙන ගානේ එක ලකුණක් විතර දෙවි රුපියල් 800යි කියලා කෙලින්ම උත්තරේ ලියලා තිබුණා ඒක නිසා මේ ක්‍රමයට හදන්නම ඕන මේ ගාන හරිද ආයෙ මම මේ කියන්නේ එක ළමයි විභාගෙට කියලා ලකුණු අඩුයි කියන ලකුණු අඩු වෙන්න හේතු තමයි මේවා හරිද අඩුවෙන් ලිව්වොත් ලකුණු අඩු වෙනවා හරි කම්මැලි වෙන්න හොඳ නැහැ පේපරේ ලියන්න හරි ඉක්මනට ලියා ගන්න මේක විනාඩි දෙකක් විතර දෙන්නම් මම හරිද ඉක්මනට ලියාගෙන ලිව්වයි කියලා දාන්න chat එකට පොතේ
හරි ලියාගෙන ඉවරදිනේ හැමෝම අපි තව ගානකට යමු. ලියන්න පුතේ තව ගානක්. පුද්ගලයෙකු 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 මිනිත්තු පුද්ගලයෙකු මිනිත්තු 12කදී මිනිත්තු 12කදී මිනිත්තු 12කදී මීටර 240ක් මීටර 240ක් මීටර 240ක් මීටර 240ක් ගමන් කරයි ගමන් කරයි ගමන් කරයි මීටර 240ක් ගමන් කරයි. එම වේගයෙන්ම එම වේගයෙන් මිනිත්තු 20ක් ඇවිද ගියේ නම් මිනිත්තු 20ක් ඇවිද ගියේ මිනිත්තු 20ක් ඇවිද ගියේ නම් මිනිත්තු 20ක් ඇවිද ගියේ නම් මිනිත්තු 20ක් ඇවිද ගියේ නම් ඔහු ගමන් කර ඇති දුර කොපමණද? ඔහු ගමන් කර ඇති දුර කොපමණද? ඔහු ගමන් කර ඇති දුර කොපමණද? ගමන් කර ඇති දුර කොපමණද? ඔහු ගමන් කර ඇති දුර කොපමණද? හරි. සිම්පල් ගානක් ආයෙමත් උත්තරේ දැනටමත් හිතාගෙන ඇති කට්ටිය කමන්නේ අපි ගාන හදමු. හරිද? ගාන හදන්නේ පළවෙනියටම කලින් ක්‍රමයටම ලියනවා පුතේ. මොකක්ද? මිනිත්තු 12කදී ඇවිද යන දුර. මිනිත්තු 12කදී ඇවිද ගිය දුර මම කෙටියෙන් ලියනවා. ඇවිද ගිය දුර මීටර 240යි. මීටර 240. දැන් අපි දන්නවා මේක ඒකීය ක්‍රමය. ඒක නිසා අපි දෙවෙනි වගන්ති අනිවාර්යෙන් ලියන්න ඕන 1 මිනිත්තුවකදී ගමන් කරපු දුර. එහෙනම් ලියනවා මිනිත්තු 1කදී ඇවිද ගිය දුර. ඒක හොයන්නේ කොහොමද? 12කදී 240ක් නම් එකකදී හොයන්නේ 240 බෙදනවා පුතේ 12. එතකොට මේ 12ට 24 කැපෙනවා 2යි. එතකොට එනවා මීටර 20යි. අන්න. එතකොට මෙයා එක මිනිත්තුවකදී පුතේ මීටර 20ක් ඇවිදගෙන ගිහිල්ලා. ඔන්න අපේ පළවෙනි වැඩේ ඉවරයි. ඊළඟට අපි යනවා දෙවෙනි කොටසට. මොකද්ද කරන්න තියෙන්නේ? අවසාන වගන්තිය ලියනවා. මිනිත්තු කීයකදීද අපිට අවශ්‍ය? මිනිත්තු 20කදී. එහෙනම් මිනිත්තු 20කදී ඇවිද ගිය දුර.
එහෙනම් මිනිත්තු 1කට මීටර 20යි මේක වැඩි කරනවා අපි 20ෙන්. උත්තරේ එනවා මීටර් 400යි. මීටර් 400යි. හරි. ඉක්මනට ලියාගමු එකක්. ලියාගෙන ගෲප් එකට දාන්න. ගෲප් එකට නේ chat එකට දාන්න. ලියාගෙන ඉවරයි කියලා. හරි. කවුද ලියාගෙන ඉවරයිද පුතේ? නේ. හරි. අපි තව එක ගානක් ලියමු. මේකෙන් හදන අවසාන ගාන එකේ ක්‍රමයෙන් ලියාගන්න. ලියන්න. සපත්තු ජෝඩු. සපත්තු ජෝඩු. සපත්තු ජෝඩු. සපත්තු ජෝඩු 9ක මිල. සපත්තු ජෝඩු 9ක මිල. සපත්තු ජෝඩු 9ක මිල. රුපියල් 72,000ක් නම් 9ක මිල රුපියල් 72,000ක් නම් 72,000ක් නම් සපත්තු ජෝඩු 5ක මිල සොයන්න. සපත්තු ජෝඩු 5ක මිල සොයන්න. සපත්තු ජෝඩු 5ක මිල සොයන්න. හරි. තනියම හදන්න. වගන්ති ටිකක් ලියන්න. හරියට ගාන හදන්න ඉක්මනට. විනාඩි 2ක් දෙන්නම් ඒකට. තනියම ලියන්න. තේරිලා ඇති දැන් හැමෝටම ගාන. ලියන්න ඉක්මනට. ලියලා උත්තරේ දාන්න chat එකට. හරි කියලා දාන්න ඕනේ. උත්තරේ දාන්නකෝ මට chat එකට. දැන් දාන්න එපා. හොඳයි. දැන් දැම්මොත් වැඩේ අහු වෙනවා. බොරු වැඩේ කරගෙන කියලා. හරිද? වගන්ති ටික කියලා ගාන හතර ඉවරලා දාන්න chat එකට.
චතුර්ණී බලන්න උත්තරේ බිංදුව වැඩිින්ද අඩුවෙන්ද වැටෙන්නේ ඉන්නේ. මම දැක්ක විදිහට බිංදුව අඩුයි. නිරක්ෂ හරි. ඇති නේද වෙලාව? තව ටිකක් දිනනවා. වැඩි දෙයක් නෑ ඔක ලියන්න. වැඩි දෙයක් නෙති. ත්‍රිමාංශ හරි. ඇති නේද වෙලාව අපි ගන්න හදමු පුතේ. හරිද? අපිට කියනවා මුලින්ම සපත්තු කූට්ටම් 9ක මිල රුපියල් 72000ක්ලු. එහෙනම් අපි පළවෙනි වගන්ති ලියන්න ඕන සපත්තු කූට්ටම් 9ක මිල සමානයි රුපියල් 72000යි. ඊළඟ වගන්තිය වෙන්න ඕන අනිවාර්යෙන් එකක ප්‍රමාණය කොච්චරක්ද කියන එක. එහෙනම් සපත්තු කූට්ටම් එකක මිල කොහොමද හොයන්නේ? රුපියල් 72000 බෙදනවා පුතේ 9ක මිල නෙමෙයි 72000. එතකොට 9න් බෙදුවම උත්තරේ එනවා 1ක්. sorry 8000යි. 8000යි. රුපියල් 8000යි කියන එක සපත්තු කුට්ටමක්. හරිද? එතකොට අපෙන් අහනවා සපත්තු කුට්ටම් 5ක මිල. එහෙනම් අවසාන වගන්තිය සපත්තු කූටම් 5ක මිල සමානයි රුපියල් 8000යි එක ජෝඩුවක්. එහෙනම් 5ක මිල හොයන්න යනවා අපි 8 වරක් 5 40යි රුපියල් 40000යි. රුපියල් 40000යි උත්තරේ. හරි නේද? ඔන්න අපි ඒකීය ක්‍රමයෙන් ගණන් ටික හදලා ඉවර කරා. අපිට දැන් ඊළඟට යන්න තියෙන්නේ අපේ දෙවැනි ක්‍රමය වෙන අර්ථ දැක්වීමේ ක්‍රමයෙන් කොහොමද මේ වගේ ගානක් આવොත් හදන්නේ කියලා බලන්න. හරිද? මේ ටික නොතේරුණා නම් එහෙම නැත්නම් මේ ටික හඳට තේරුණා නම් කට්ටිය දාන්න බෑ chat එකට ගල් තේරුණාද ඉස්සරහට යන් කියලා දාන්නකො. chat එකට තේරුණා කියලා දැම්මත් නේද? එතකොට මට සතුටින් යන්න පුළුවන් ඊළඟ කොටසට. ඉක්මනට දාමු. මේ ටික තේරුණා නම් තේරුණාද අපි ඉස්සරහට යන් කියලා දාන්න.
හරිනේ. හරි. කට්ටියට තේරෙලා අපි යන් ඊළඟ කොටසට කවුරුත් ඉන්නවනේ ඔන්ලයින් එකේ දැන් අපි කට්ටිය ටික හරි. චතුර්ණි තමයි එනවා යනවා වගේ මට පේන්නේ සිග්නල් නැති ප්‍රශ්නයක් මත හරියට ගන්නේ. හරි කමන්නේ. මම රෙකෝඩින් එකකුත් දාගෙන තියෙන්නේ. ඒකත් එයා කරන් බලමු. හරි. හරි. ඔන්න පුතේ අපේ ඊළඟට ලියන්න අනුමාත්‍රිකාවක්. අපේ දෙවෙනි අනුමාත්‍රිකාව හොඳද? මුලින්ම ලිව්වේ අපි ඒකී ක්‍රමයේනේ. මෙන්න දෙවෙනි අනුමාත්‍රිකාව කියන්න. අර්ථ දැක්වීම අර්ථ දැක්වීම අර්ථ දැක්වීම අර්ථ දැක්වීම භාවිතයෙන් අර්ථ දැක්වීම භාවිතයෙන් අර්ථ දැක්වීම භාවිතයෙන් අනුලෝම 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 සමානුපාත අනුලෝම සමානුපාත අනුලෝම සමානුපාත සම්බන්ධ අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳීම ගැටලු විසඳීම අර්ථ දැක්වීම භාවිතයෙන් අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳීම හරි දැන් මේ ක්‍රමයක් අපිට අර කලින් ක්‍රමයේ වගේම තමයි පොඩි වෙනසකට තියෙන්නේ මේකෙදී අපි පාවිච්චි කරන්නේ වෙනම තියරි එකක් කලින් තියරි එක වගේ නෙමෙයි මේ තියරි එක වෙනස් හරිද මේ තියරි එක වෙනස් පොඩ්ඩක් ඒක නිසා බලමු අපි කොහොමද මේ තියරි එක පාවිච්චි කරලා ගානක් හදන්නේ කියලා හරිද ලියන්න ගානක් මෙහෙම ලියන්න ඇපල් ගෙඩි ඇපල් ගෙඩි ඇපල් ගෙඩි ඇපල් ගෙඩි අටක මිල 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 රුපියල් රුපියල් ඇපල් ගෙඩි අටක මිල රුපියල් 480ක් නම් ඇපල් ගෙඩි අටක මිල රුපියල් 480ක් නම් ඇපල් ගෙඩි අටක මිල රුපියල් 480ක් නම් ඇපල් ගෙඩි 20ක මිල සොයන්න 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 හරි මට විනාඩියක් දෙන්න පුතේ හොඳද
හරි. ඔන්න පුතේ අපි දැන් ගාන හදන්නයි යන්නේ. ආයෙ කට්ටිය එන්න. හරිද? ඇපල් ගෙඩි 8ක මිල රුපියල් 480යි නම් ඇපල් ගෙඩි 20ක මිල තමයි අහන්නේ. මේක අපිට හදන්න කියන්නේ පුතේ අර්ථ දැක්වීමේ ක්‍රමය භාවිතා කරලා. හරිද? මම ගාණි දුන්නේ නැහැ. අර්ථ දැක්වීමේ අර්ථයේ ගාණන් ටික හදන්න නිසා නැත්තම් විභාගේ ගානදී අපිට කියනවා මේක අර්ථ දැක්වීමේ ක්‍රමය භාවිතයෙන් හදන්න කියලා. හරිද? එතකොට ඉස්සෙල්ලම ඕගොල්ලෝ මේකේ තියෙන රාශීන් දෙක අඳුරගෙන ඉන්න ඕන. මේකේ තියෙන රාශීන් දෙකක් එකක් තමයි ඇපල් ගෙඩි ගණන අනිත් එක තමයි මිල. ඇපල් ගෙඩි ගණනයි මිලයි කියන රාශීන් දෙක තියෙනවා. එතකොට කොහොමද බලමු අපි මේ ඇපල් ගෙඩි ගණනයි මිලයි කියන රාශීන් දෙක සම්බන්ධ කරගන්නේ? මෙන්න. ඇපල් ගෙඩි ගණන අනිත් පැත්තේ මිල. ඔක දෙපැත්තේ ලියාගන්න. හරිද? මේ ගාන හදන විදිහ මේ පියවර ටික තියෙනවා. ඊළඟට අපිට පළවෙනියට ගානේ කියනවා ඇපල් ගෙඩි 8ක මිල රුපියල් 480යි. ඇපල් ගෙඩි 8ක මිල 480යි. ඔහොම ඊළඟට අපෙන් අහනවා ඇපල් ගෙඩි 20ක මිල කීයද? කීයද කියලා අහනකොට අපි දන්නවා අඥාතයක් දන්නේ නැති නිසා අපි දානවා x අකුර p අකුර ඕන අකුරක් මෙතන දාගන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න 8කින් 480යි 20කින් x ඕන එකක් අපිට තිබිච්චාවේ. හරිද? මෙන්න මේ ක්‍රමයට අර්ථ දැක්වීම පාවිච්චි කරනවා. මම කිව්වා පාඩම පටන් ගන්න වෙලාවේ මම කිව්වා මේකෙදි වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. එකම අනුපාතයකින් මේ දෙන්නම වැඩි වෙන්නම ඕන කියලා. එකම අනුපාතයකින් වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් එකම අනුපාතයකින් අඩු වෙන්න ඕනේ. එහෙනම් ඕක තමයි අපේ අර්ථ දැක්වීම. එහෙනම් මෙන්න බලන්න මේ දෙන්න අතර අනුපාතය අපි සලකනවා. එතකොට එන්නේ 8:20. ඕක ලියුප් එක තේරුන්නේ නැත්නම් කවුරු හරි අහන්න. සර් ඕක තේරුනේ නැහැ. 8:20 කියන්නේ. මේක තියෙන්නේ අපල් ගෙඩි 8කට 20ක් තමයි වැඩි උනේ. අනිත් පැත්තත් ඔයාලා දන්නවා 480 අනු x 480 අනු x. හරිද? දැන් ඔයාලට මම කිව්වා මේකේ තියෙනවා පුංචි සම්බන්ධයක්. මොකද්ද තියෙන සම්බන්ධය කියලා කිව්වොත් එහෙම මම කිව්වා මේ අනුපාතයටම මේ අනුපාතය මොකක් වෙනවයි කියලා. සමාන වෙනවයි කියලා. අන්න. එහෙනම් අපිට දාන්න පුළුවන් මේ අනුපාත දෙක මොකක් කළාද? සමාන කළා. දැන් යනවා 8 වසරේ දැනුමට. 8 වසරේදී අපි කියලා දෙනවා පුතේ කොහොමද අනුපාතයක් භාගයක් විදිහට ලියන්නේ කියලා. හරිද? අනුපාතයක් භාගයක් විදිහට ලියන්නේ කොහොමද කියලා ඒ විදිහටත් ඊළඟට ඉන්න කෙනා හරය විදිහටත් ලියනවා. මේ පැත්තෙත් 480 මුලින් ලියලා හරය විදිහට x ලියනවා. හරි. දැන් ඔන්න පොඩි සුළු කිරීමක් කියලා දෙනවා බලා ගන්න. හරස් ගුණිතය. හරස් ගුණිතය. මේ x ගුණ කරනවා පුතේ මේ 8න්. මෙතන තියෙන්නේ ගුණ කිරීමක්. x 8න් ගුණ කරාට පස්සේ එනවා පුතේ 8ix සමානයි. ඊට පස්සේ මේ 20 ගුණ කරනවා පුතේ 480න්. 20 ගුණ කරනවා කාගෙන්ද? 480න්. එතකොට මේක සුළු කරන්න යන්න එපා එක සැරේට. මං කියවනේ 480 20න් ගුණ කරලා සුළු කරන්න යන්න එපා. මෙහෙම ලියාගෙන මේ තියෙන x ටෙස්ලා ඉන්න සංගුණකයෙන් බෙදන්න මේ දෙපැත්ත. මේ කියන්නේ 8න් දෙපැත්තම බෙදනවා. හරිද? 8න් බෙදනකොට පේනවා මේ 8ට මේ 8 කැපිලා යනවා. එතකොට මේ පැත්තෙන් ඉතුරු වෙනවා x මෙතනින් පේන්නේ නැති නිසා මම මෙතනින් ගාන හදනවා. මෙතනින් පස්සේ ගාන මෙහෙ එනවා. හොඳයි. හරිද? x කියලා එනවා මෙතනින් කැපිලා ගිහිල්ලා. හරිද? x කියලා එනවා. ඊට පස්සේ මේ පැත්තේ සුළු වෙනවා මෙන්න බලන්න. 8ට 8 ඒවා 1යි 48ට 6යි. 48ට 6 8 වරක් 6 48යි. හරිද? එතකොට මෙතන තියෙනවා දැන් 20 60න් වැඩි කරන්නේ කියලා. හැමදාම වගේ 20 60න් නම් වැඩි කරන්න යන්නේ නැහැ අපි. අපි මොකද කරන්නේ? දෙක තමයි 6න් වැඩි කරන්නේ. දෙවරක් 6 12යි. දෙවරක් 6 12යි බින් දෙකක් අමතක කරලා ගුණ කරේ. අන්න මේ දෙක දානවා අකට. එහෙනම් ඔන්න උත්තරය ආව අපිට 1200යි කියලා. එහෙනම් අර කලින් ක්‍රමයට හැදුවත් ඕකම තමයි උත්තරේ විදිහට එන්නේ. රුපියල් 1200. හරි. යට ටික පේන්නේ. මෙතනින් එහාට ලිව්වේ නෑ පුතේ. හොඳයි. මෙච්චරයි ලියලා තියෙන්නේ. 8 මේ බෙදීම ළඟින් නතර කරා. මෙතන පේන්න ඕන කැමරා එකේ තියෙනවා. පේන්නේ නැද්ද අර ටික? 8x බෙදීම 8 කියන ටික පේන්නේ නැද්ද? නෑ. පොඩ්ඩක් ඉන්න පුතේ. කැමරා එක
දැන් පේනවද? පේනවනේ හා. ගාන මෙතනින් ගන්න ලියවෙන්න ඕනද? හරිද පුතේ ලියාගෙන ඉවරයි දැන්. හරි. එහෙනම් අපි ඊළඟ ගාන ලියාගමු. ලියන්න පුතේ. දෙවෙනි ගාන අපේ අර්ථ දැක්වීමේ ක්‍රමයෙන් හදන දෙවෙනි ගාන. ලියන්න. රබර් බෝල රබර් බෝල රබර් බෝල රබර් බෝල රබර් බෝල 13ක මිල රබර් බෝල 13ක මිල රබර් බෝල 13ක මිල රුපියල් රබර් බෝල 13ක මිල රුපියල් 1690කි රුපියල් 1690කි රබර් බෝල 13ක මිල රුපියල් 1690කි රුපියල් 1690කි එවැනි රබර් බෝල එවැනි රබර් බෝල එවැනි රබර් බෝල එවැනි රබර් බෝල 30ක මිල සොයන්න 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 හරි ගානේ ඉන්න රාශි දෙක බැලුවොත් එක රාශියක් තමයි රබර් බෝල ගණන අනිත් එක තමයි මිල කලින් වගේමයි එහෙනම් අපි කලින් වගේම සම්බන්ධය ලියනවා පුතේ රබර් බෝල මේ හරිය ලියුවොත් පේනවද රබර් බෝල අනිත් පැත්තේ මිල අන රාශිය දෙක රබර් බෝලයි මිලයි හරිද එතකොට
පළවෙනි එකේදී කියනවා රබර් බෝල 13ක මිල 1690ක්ලු. රබර් බෝල 13ක මිල 1690ක්. ඊට පස්සේ කියනවා අපි රබර් බෝල 30ක මිල හොයන්න කියලා. එහෙනම් දන්නේ නැති නිසා අපි ඒකට දා ගන්නවා x කියලා. x කියලා දාගන්න. හරි. ඊළඟට අපි මේකේ අර්ථ දැක්වීම අනුව මෙහෙම ලියන්න පුළුවන්. මම කලින් කිව්වා මේ පියවර තමයි වැඩිපුරම ලකුණු හම්බෙන්නේ. මේ අනුපාතය ලියන එකට හරියට. 13 අණු 30 සමානයි 1690 අණු x. හරිද? ඔන්න. ඊළඟට අපි මේ දෙකම ලියනවා භාගයක් විදියට. මේ දෙකම ලියන්න ඕන භාගයක් විදියට. දැන් කොහොමද භාගයක් විදියට ලියන්න කිව්වේ? මුලින් ඉන්න කෙනා ලවය විදියට දෙවනි පදය හරය විදියටත් ලියනවා. මේ පැත්තෙත් මුලින් ඉන්න පදය ලවය විදියට දෙවනුවට ඉන්න පදය හරය විදියටත් ලියනවා. හරිද? දැන් මොකද්ද අපි දාන්නේ? දැන් අපි දාන්න වල කලින් කියලා දුන්නු හරස් ගුණිතය කියන සුළු කිරීම. මේ හරස් ගුණිතය දානවා මේ x 13න් වැඩි කරනවා. එතකොට එනවා 13x සමානයි මෙන්න 30 වැඩි කරනවා 1690. වැඩි කරන්න එපා දැන් මොකද 1690. මේ වගේ ගාණක් හම්බුනාම ළමයි කරන්නේ මේව සුළු කරලා සුළු කිරීම අමාරු කරගෙන ගාණ තව ටිකක් අමාරු කරන්න කියන එපා. චුට්ටක් බලන්න මේකේ මොකද්ද වෙන්නේ අතර කියලා. හරි. මේ පැත්තත් බෙදනවා දැන් 13න්. මම කිව්වනේ ඒක හැමතිස්සෙම කරන්න වෙනවා මේ x තනි කරගන්න නම් මේ x ගේ සංගුණකයෙන් දෙපැත්තම බෙදන්න වෙනවා. ඒක මේ ගණන් වල ඕන ගානක එන දෙයක්. හරි. එතකොට මේ 13ට 13 කැපිලා ගියා. මේ පැත්තේ තියෙන 13ත් එක්ක මෙතන තියෙන 30ද 1690ද කැපෙන්නේ. විනාඩියක් දෙන්න ටක් ගාලා දාන්න chat එකට කීයද කැපෙන්නේ කියලා. 30ද 1690. 13ත් එක්ක කැපෙන්නේ. උත්තරේම දාන්න එපා. හොඳේ. එතකොට වැරදි උත්තරයක් ඕගොල්ලෝ එන්නේ. ඒ කියන්නේ මම අහන්නේ 30ද කැපෙන්නේ 1690ද කැපෙන්නේ. ඔව්. එතකොට හරි. 1690 තමයි කැපෙන්නේ. හරිද? 1690 දිවංසත් හරිද? හරිද? මෙතනදී කැපෙන්නේ මෙන්න මේ 169 13 වරක් 13 වර්ග සංඛ්‍යා කටපාඩම් කරනවා ඔයගොල්ලෝ නේ. ඇයි 13 වරක් 13 169 යන්නේ. හරි. අන්න දැන් කැපුණා. දැන් තියෙන සුළු කරන්න. එහෙනම් සුළු කිරීම යටින් පේනවනේ. එහෙනම් ගැටලුවක් නැහැ. x සමානයි 30න් 13 වැඩි කරනවද එහෙම නැත්නම් 13 sorry 30න් 130 වැඩි කරනවද එහෙම නැත්නම් 3ෙන් 13 වැඩි කරනවද කියලා තීරණය කරන්න ඕන ඕගොල්ලෝ. වැඩිපුර ඉල්ලම් ගන්න ඕනේ නෑනේ අපිනේ. අපි ලේසි වැඩේ කරමු. 13 වා 3 39යි. හරිද? 13 වා 3 39යි. බිංදුව දෙකක් අමතක කරලා 3900යි. එහෙනම් ඔන්න පුතේ රබර් බෝල 30ක මිල අපිට එනවා රුපියල් 3900යි කියලා. අපි මේක හදුවේ මේ අර්ථ දැක්වීමේ ක්‍රමය පාවිච්චි කරලා. හරිද? හරි. ඉක්මනට මේකට ලියාගමු. ලියාගෙන ඉවරලා chat එකට දාන්න සර් ලියලා. හරිනේ. වෙලාව ඇති. මගන්නන්නේ. මගන්න එපාද? පන්නද? පන්නන්නේ. වෙලාව ඇති. හරි. මේකෙන් හදන අවසාන ගාන තනියම හදන්න දෙන්නේ කට්ටියට. ලියන්න පුතේ මෙහෙම. බයිසිකල් 5ක මිල. බයිසිකල් 5ක මිල. බයිසිකල් 5ක මිල. බයිසිකල් 5ක මිල. බයිසිකල් 5ක මිල.
බයිසිකල් පහක මිල. බෝඩ් එකේ තියෙනවා හරියට යන රුපියල් ලක්ෂ 2ක් 2.5යි. බයිසිකල් පහක මිල රුපියල් ලක්ෂ 2ක් නම් බයිසිකල් පහක මිල රුපියල් ලක්ෂ 2ක් නම් බයිසිකල් 9ක මිල සොයන්න. 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 හරි. ඉක්මනට හදන්න ඉක්මනට හදන්න. අද උත්තරේ දාන්න ඕනේ. සද්ද නැතුව ඉන්න බෑ.
හරි ගාන හදලා ඉවරයි ඇති කට්ටියනේ චුට්ටක් පටන් කට්ටිය දාලා බලන්න මැසේජ් තෝරා හරි very good දෙන්න දාලා තියෙන්නේ අනිත් කට්ටිය චතුර්නි දාලා තියෙනවා දිමාංශ දාලා තියෙනවා අනිත් කට්ටිය ඉන්නවනේ අනිත් කට්ටිය දාන්න හොයාගත්ත උත්තරේද සතුටු වෙන්නේ Taman තනියම උත්තරයක් හොයාගත්තට පස්සේ හරි බලමු ගාන හදන්නේ කොහොමද කියලා අපි කිව්වා බයිසිකල් 5ක මිල රුපියල් ලක්ෂ 2යි බයිසිකල් 9ක මිල හොයන්න කියලා. එතකොට ඔන්න මම බයිසිකල් යන පාපැදි කියලා කියන්න. පාපැදි ගණන මිල දෙන්න. රාශීන් දෙක අපිට ඉන්නේ. පාපැදි 5ක මිල ලක්ෂ 2යි පාපැදි 9ක මිල හොයන්න ඕන. ඒකට x කියලා දාන්න. හරිද? දාගෙන සමාන වෙනවා අනිත් පැත්තේ ලක්ෂ 2 අනු x. හරිද? දැන් 5 යට 9 සමානයි. දැන් අපිට මතක් වෙනවා හරස් ගුණිතය. හරස් ගුණිතය දානවා මේ දෙන්න අතර මෙන්න 5x සමානයි මේ දෙන්න වැඩි කරනවා ලක්ෂ 2 වැඩි කිරීම 9. දැන් දෙපැත්තම බෙදනවා පුතේ 5න් x තනි කරගන්න ඕනේ අපිට. දැන් මේක කළාම කටපාඩම් වෙන්න ඕනේ. ඒ තරම් හදලා. එහෙනම් x සමානයි 5 වරක් 4යි කියලා කපන්න පුළුවන්. දැන් සුළු කිරීම කියලා දෙන්න නෑ අමුතුයි. 4 9න් වැඩි කරා. දැන් මම මේ 40000 9න් වැඩි කරන්නේ නැහැ අපි 4 9න් වැඩි කරනවා 36 පුතේ තව 4ක් අන්න එතකොට 3,60,000යි කියලා උත්තරේ එනවා හරිද හරිනේ එහෙනම් ඔන්න අපි අපේ දෙවෙනි ක්‍රමේනොත් ගණන් තුනක් හැදුවා තේරුණා මාත් ඉතින් තව ගණනක් හදමු කියලා දාන්න අපි ඊළඟ කොටසට යන්න හදන්නේ හැමෝනේ ළමයි අපි ඊළඟ කොටසට යමුද තව කියලා දෙන්න ඕනද මේකෙන් මොකද කියන්නේ අධ්‍යාපනය නැහැ කට්ටිය තරහ වෙලා අර වෙන මාත් එක්ක ආ නින්ද ගිහිල්ලත් දන්නේ නැහැ මම බලන්න එපා කට්ටියට නේ නින්ද ගිහිල්ලා නැහැ නේ කාට එක්කත් නින්ද එහෙම ගණන් හදද්දී හරි අපි යනවා ඊළඟ ක්‍රමයට ලියන්න පුතේ මාතෘකාව ටිකක් ඩේන්ජරස් පැත්තකට යන්නේ හරියට අවධානයෙන් ඉන්න හරිද ෆෝන් එක දිහාම බලාගෙන ඉන්න වෙන කොහෙවත් බලවර ඉන්න එපා ඉස්සර ලියා ගන්න ගණු මාතෘකාව හරි වීජීය ආකාරයට වීජීය ආකාරයට වීජීය ආකාරයට වීජීය ආකාරයට වීජීය ආකාරයට ලිවීමෙන් වීජීය ආකාරයට ලිවීමෙන් අනුලෝම සමානුපාත අනුලෝම සමානුපාත අනුලෝම සමානුපාත අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳීම සම්බන්ධ ගැටලු විසඳීම අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳීම අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳීම
හරි. ඕකටත් මම චූටි උදාහරණයක් පෙන්නන්නම් පුතේ. මොකද්ද මේ බීජීය ක්‍රමය කියලා කියන්නේ? බීජීය ක්‍රමය. ඇයි මේකට බීජීය ක්‍රමය කියන්නේ කියලා හේතුව මම පොකට පැහැදිලි කරලා දෙන්නම්. හරි. පොඩ්ඩක් බෝඩ් එක දිහාවට හැරෙමු අපි. බෝඩ් එක දිහාවට හැරුණාට පස්සේ ඔන්න මම මෙහෙම අර කලින් වගේම සම්බන්ධයක් ලියනවා පුතේ. පෑන් ගණන සහ මිල කියන දෙන්න අරගන්න. හරිද? පෑන් ගණන සහ මිල කියන දෙන්න අරගෙන මම ලියනවා මෙහෙම. පෑන් එකක් රුපියල් 20යි. පෑන් දෙකක් රුපියල් 40යි. පෑන් තුනක් රුපියල් 60යි. හරි. ඔන්න බලන්නකෝ. ඕක අනුලෝම සමානුපාතිකයක් එකක් වැඩි වෙනවනේ අනිත් පැත්තත් ඒ විදිහටම වැඩි වෙනවනේ. එහෙනම් අනුලෝම සමානුපාතිකයක් තමයි. මෙතන දැන් අපි බලුවොත් එහෙනම් මෙන්න මෙහෙම දෙයක්. හරිද? මේකේ මිල සහ පෑන් ගණන මිලයි පෑන් ගණනයි කියන අනුපාතය දිහා බැලුවොත් මිලයි පෑන් ගණනයි කියන අනුපාතය දිහා බැලුවොත් පුතේ මේක මෙන්න බලන්න එකින් එකට වෙනස් වෙන විදිය. හරි. පළවෙනි එකේ මිල 20 බෙදනවා මම එකෙන්. උත්තරේ ඒත් 20යි. ඊළඟ එකේ දෙවෙනි එකේ 40 බෙදනවා දෙකෙන්. 40 බෙදනවා දෙකෙන්. ඒත් 20යි. ඊළඟ එකේ 60 බෙදනවා තුනෙන්. ඊළඟ එකේ 60 බෙදුවා තුනෙන්. ඒත් 20යි. බලන්න මේ දෙන්න අතර ඒ කියන්නේ මිල සහ පෑන් ගණන කියන දෙන්න අතර අනුපාතය එහෙම නැත්නම් අපි භාගයක් විදිහට සලකලා ගත්තොත් එහෙම මේ අනුපාතය නියත අගයක් කියලා වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. හරිද? මෙන්න මෙහෙම මේ නියත අගයක් ගන්න එක පුතේ අපේ ගණන් හදන්න පහසුවක් වෙනවා. මේ බීජීය ක්‍රමයේ ගන්න හේතුව ඒක. මේ හැම අනුලෝම සමානුපාතිකයක්ම සැලකුවට පස්සේ මෙන්න මේ ලක්ෂණය මේගොල්ලෝන්ගේ තියෙනවා. ඒ කියන්නේ මේ ඉන්න රාශීන් දෙක අතර අනුපාතය එක ගානකට අදාළව. ඒ කියන්නේ අපි ගන්න එක ගණනකට අදාළව නියතයක්. ඒ කියන්නේ හැමදෙස්සෙම 20ක් වෙනවයි කියන එක නෙමෙයි. මේක තව ගණන් වර්ගයක් ගත්තොත් ඒකට නියතයි. හරිද? තව මොන හරි ගණනක් ගත්තොත් ඒකට නියතයක්. ඒ කියන්නේ එක එක ගණන් වලට නියතයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක නිරන්තරයෙන්ම එකම විදිහට පවතිනවා. ඒකින් තමයි අපි නියතයක් කියලා කියන්නේ. අන්න එහෙනම් මෙන්න මේ ඔක්කොම නියතකයන් නිසා අපිට මෙන්න මේ සම්බන්ධය කියන්න පුළුවන් මිල යට පෑන් ගණන කියන එක නියතයක් කියලා. නියතයක් කියලා ලියන්න පුළුවන්. නියත අගයක් ගන්න. ඒක වෙනස් වෙන්නේ නැහැ ගානකට අදාළව. හරිද? නියත අගයක් ගන්න වෙනස් වෙන්නේ නැහැ. හරි? හරි. අපි මේක මේ ටිකක් ලියන්න තියෙනවා. මේ ටික පොඩ්ඩක් සටහන් කරගෙන ඉමු. හරිද? ඉස්සෙල්ලම ඕගොල්ලෝ මෙන්න මේ කොටස ලියා ගන්නකො. මෙන්න මේ කොටස ලියා ගන්න. මම රවුන්ඩ් කරපු කොටස විතරක් ලියා ගන්න. අනිත් ඒවා ලියන්න එපා. හරි. ඊට පස්සේ මේ ලියාගෙන මේ රවුන්ඩ් කරපු ටික විතරයි ලියන්නේ. මේක ලියන්න එහෙම. ඉහත තොරතුරු වලට අනුව 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 පෑන් ගණන ඉහත තොරතුරු වලට අනුව පෑන් ගණන මිලට පෑන් ගණන මිලට දරණ අනුපාතය දරණ අනුපාතය දරණ අනුපාතය නියත අගයක් ගන්නා බව පෙනේ. 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 නියත අගයක් ගන්නා බව පෙනේ.
හරි. දැන් මෙන්න මේ යට තියෙන සම්බන්ධය ගන්න මේ කොටු කරපු ටික. හරි කොටු කරපු ටික. කොටු කරන්න ඕනේ නැහැ. ලියාගෙන කොටු කරපු එක ලියාගන්න. කොටු කරත් කමන්නේ. හරිද? යටින් ලියන්න මෙහෙම. මෙහි මිල යටින් ලියන්න ඕනේ. මෙහි මිල සිම්පල් y ලෙසත් 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 පෑන් ගණන සිම්පල් x ලෙසත් සැලකූ විට 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 බෝඩ් එකේ මේ පැත්තේ මම ලියනවා සම්බන්ධයක් මෙහෙම y යට x හරි නේද මිල වෙනුවට ලිව්වා y පෑන් ගණන වෙනුවට ලිව්වා x හරිද ආයෙමත් කියනවා මිල වෙනුවට ලිව්වා y පෑන් ගණන වෙනුවට ලිව්වා x සමානයි k y බෙදීම x සමානයි k හරිද දැන් මෙන්න මේක ලියාගමු y බෙදීම x සමානයි k මේක යටින් මේක ලියා y බෙදීම x සමානයි k 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 හරි ඊට පස්සේ මේක මේ ප්‍රකාශ මෙහි සිම්පල් k අනුව මෙහි සිම්පල් k අනුව මෙහි සිම්පල් k අනුව මෙහි සිම්පල් k අනුව නියත අගයකි මෙහි සිම්පල් k අනුව නියත අගයකි k අනුව නියත අගයකි මේක පුතේ අද හෙට නෙවෙයි ඕගොල්ලන්ට අනාගතයේදී පාවිච්චි වෙනවා k කියන්නේ නියතයක් කියන එක එළව කරපු ළමයි දන්නවා හරිද එළව වලට ගියාට පස්සේ මේ k කියන එක නියතයක් විදිහට නිතරම ගන්න සංකේතයක් හරිද ඒ හින්දා ඕගොල්ලන්ටත් වටිනවා මේ k කියන්නේ නියත අගය හරිද නියත අගය අනුලෝම සමානුපාතික වලදී ප්‍රතිලෝම සමානුපාතික වලදී දෙකේදීම මේක පාවිච්චි කරනවා මේ නියත අගයක් කියන එක හරිද හරි දැන් මේක අපි මෙහෙම තියාගෙන වැඩ කරන්න යන්නේ නැහැ මේකෙන් අපි පොඩි සමීකරණයක් හදා ගන්නවා මෙන්න මේ විදිහට මෙතන ඉන්න y මෙහෙම ඉඳන් දැන් හරස් ගුණිතය කියලා දුන්නනේ ඕගොල්ලන්ට මේ x k එකෙන් ගුණ කරනවා එතකොට එනවා අපිට y සමානයි kx කියලා සම්බන්ධයක් පුතේ y සමානයි kx ඔන්න අපේ අවසාන ප්‍රතිඵලය y සමානයි kx හරි මේක අපි ලියලා කොටු කරගන්න මේක තමයි අපිට ඕනේ y සමානයි kx
y සමානයි kx කියන සම්බන්ධය ලියා ගන්න. හරිනේ? හරි. ඔන්න දැන් අපි මේකෙනුත් ගානක් හදලා බලමු මොකද්ද වෙන්නේ කියලා ඇත්තටම. හරි. හරි. ලියන්න පුතේ. සරල ගානක් අරගෙන ආලු ගන්නේ. වෙලාවත් 8යි. හැබැයි භාගයක් තියෙනවා. හරි. වතුර බෝතල් 15ක වතුර බෝතල් 15ක මිල වතුර බෝතල් 15ක මිල රුපියල් 1500යි නම් රුපියල් 1500යි නම් වතුර බෝතල් 15ක මිල රුපියල් 1500යි නම් වතුර බෝතල් 8ක මිල සොයන්න වතුර බෝතල් 8ක මිල සොයන්න වතුර බෝතල් 8ක මිල සොයන්න හරි මේක හදන්න තියෙන පුතේ අපිට හරි බලමු එතකොට බීජීය ක්‍රමය පාවිච්චි කරලා මෙන්න මේ වතුර බෝතල් 15ක මිල රුපියල් 1500යි නම් වතුර බෝතල් 8ක මිල කොහොමද හොයාගන්නේ කියලා. හරිද? කලින් විදියමයි පුතේ චුට්ටි වෙනසක් කරනවා අපි මුලින්ම ලියා ගන්න ඕනේ මේ රාශීන් දෙක මෙන්න මේ විදියට. අපේ ගානේ අවසානයේ අහන්නේ මොන රාශිය දුන්නේ නේද ආගේ පැහැදිලි නෑ යානේ. පැහැදිලි නැද්ද? මොකක්ද දුන්නේ පොඩ්ඩක් ඉන්න බෑ. සර්ට සිග්නල් මදි සර්. නෑ මොකක් හරි මේ නා පොඩ්ඩක් ඉන්න.
දැන් හරිද බලන්න පුතේ? දැන් හරිද? හරිනේ. හරි. ඔන්න බෝල ගණන x කියලා ගත්තා. මම කිව්වා මිල y කියලා ගන්න කියලා. කියන්නේ හැමතිස්සෙම අපෙන් ආහන රාශිය තමයි අපි y කියලා ගන්නෙ. අනිත් රාශිය x කියලා ගත්තා. ඊළඟට අපේ අර මුලම දීලා තියෙන දත්ත ටික මේකට ලියා ගන්නවා අපි. ගානේ මුල කියනවා බෝල 15ක මිල 1500යි. මෙන්න බෝල 15ක මිල 1500යි. මෙන්න මේ කටු වැඩේ කරගන්න ඕන. හරිද? මේ කටු වැඩේ කොයි හරි තැනක කරගන්න. හරි? ඊළඟට අපි ලියනවා මෙන්න මේ විදිහට සම්බන්ධය y යට x. මේක තමයි අර මම මුලින් කිව්ව සම්බන්ධය y යට x. එතකොට y යට x සමානයි k කියන සම්බන්ධයට අනුව y වල අගය පුතේ අපේ මුලින් ගානේ කියනවා මිල කියන්නේ sorry මෙතන දෙපැත්ත මාරු වෙලා මට හොඳේ 1500යි මේ පැත්තේ 15යි දෙපැත්ත මාරු වෙලා මිල කියන එක 1500යි යට x කියන්නේ 15යි සමානයි k. මේක දැන් සුළු කරන්න පුළුවන් වුණා සුළු කරන්න යන්න එපා. තව ඉස්සරහට අපිට නිකම්ම උත්තරේ ගන්න පුළුවන් නිසා. හරි. මේක ලියලා ඉවර වෙලා අපි යනවා දෙවෙනි එකට. මොකද්ද අපේ දෙවෙනි සම්බන්ධය y සමානයි kx. මම ටිකක් වේගය වැඩි වුණාද මන්ද කියලා දැම්මා. කමන්නේ ආයි කියන්නම් ඔන්න. අපිට දීපු රාශීන් දෙක ඉස්සෙල්ලා නම් කරනවා එකක් මිල කියන රාශිය තමයි අපෙන් අහන්නේ. ඒක නිසා එයා y කරනවා අනිත් එක්කෙනා x කියලා දානවා. ඊට පස්සේ මේ දෙන්නගේ මුලින් දීපු තොරතුරු දෙක යටින් ලියා ගන්නවා. මිල 1500යි ඒකට අනුරූපව බෝල 15යි. ඕක තොරතුරක් විදිහට දත්ත ටික ලියා ගන්නවා. ලියාගෙන ඉවර වෙලා අපේ අර පළවෙනි සම්බන්ධය. ඒ කියන්නේ මේ කටපාඩමේ දෙනවා y යට x සමානයි k. හරිද? මේකට දානවා. ඒතර y කියන්නේ 1500යි x කියන්නේ 15යි. ඔන්න නියතය අපි හොයාගෙන ඉවරයි. දැන් k කියන්නේ 1500 බෙදීම 15. තව සුළු කරන්නත් පුළුවන්. උත්තරේ ගන්න පුළුවන් 100යි කියලා ගෙලින්න. දැනට මෙතනින් නතර කර ගන්න. අපිට ඕනේ නැහැ. අපි ඊළඟ පියවරේදී මේක සුළු කරමු නිසා. හරිද? අපෙන් අවසානට අහන්නේ මිලනේ. එහෙනම් y වෙනකොට කිසිම ආදේශකයක් නැත. y සමානයි k කියන එක නා මෙතන ඉන්නවා පුතේ 1500 බෙදීම 15. හරිද? 1500 බෙදීම 15 වැඩි කරනවා අපිට අහන්නේ මෙන්න මේ බෝල 8ක මිල තමයි අහන්නේ. එහෙනම් වැඩි කරනවා අපි 8ෙන්. ඒ කියන්නේ x කියන්නේ බෝල ගණන 8යි. දැන් මේක සුළු වෙනවා. මෙන්න 15ට 15 1යි 15ට 15 ඒවා 1යි. 100 8ෙන් වැඩි කරාම y සමානයි රුපියල් 800යි කියලා උත්තරේ එනවා. හරිද? මේ හැදුවේ ගාන මොකකින්ද? බීජීය ක්‍රමය පාවිච්චි කරලා. ඉක්මනට ලියාගමු. තව ගණන් දෙකක් හදන්න තියෙනවා.
හරිද දෙලියාගේ ඉවර ඇතිනේ හරි අපි යන් ඊළඟ ගානට ලියන්න ඊළඟ ගාන රුපියල් 50000කට රුපියල් 50000කට රුපියල් 50000කට රුපියල් 50000කට රුපියල් 50000කට යූරියා පොහොර යූරියා පොහොර යූරියා පොහොර කිලෝග්‍රෑම් 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 250ක් කිලෝග්‍රෑම් 250ක් රුපියල් 50000කට යූරියා පොහොර කිලෝග්‍රෑම් 250ක් 250ක් මිලදී ගත හැකි නම් මිලදී ගත හැකි නම් මිලදී ගත හැකි නම් මිලදී ගත හැකි නම් රුපියල් ලක්ෂයකට රුපියල් ලක්ෂයකට රුපියල් ලක්ෂයකට 1.5යි රුපියල් ලක්ෂයකට රුපියල් ලක්ෂයකට රුපියල් ලක්ෂයකට මිලදී ගත හැකි මිලදී ගත හැකි මිලදී ගත හැකි යූරියා පොහොර යූරියා පොහොර යූරියා පොහොර ස්කන්ධය සොයන් යූරියා පොහොර ස්කන්ධය සොයන් ඉක්මනට තනියම හොයන්න පුළුවන්ද කියලා බලන්න යූරියා පොහොර ස්කන්ධය මේ අපේ දෙවෙනි ක්‍රමය තුන්වෙනි ක්‍රමය VGA ක්‍රමය පාවිච්චි කරලා රාශීන් දෙක අඳුර ගන්න ඉක්මනට
හරි. ඔයාලා ඉන්නවද පුතේ? ඉන්නවනේ කවුරුත් නේ? හරි. ගාන හදමු නේද? අපි මං කිව්වේ රුපියල් 50000ක් පාවිච්චි කරලා රුපියල් 50000ක් පාවිච්චි කරලා යූරියා පොර කිලෝග්‍රෑම් 250ක් ගන්න පුළුවන් කියලා. කිලෝග්‍රෑම් 250ක් ගන්න පුළුවන් කියලා. උත්තරේ නම් දාන්න පුළුවන් ටක් ගාලා. හරිද? මේ ක්‍රමයෙන් හදන එකනේ වැදගත් වෙන්නේ. හරිද? යූරියා පොර කිලෝග්‍රෑම් 250ක් ගන්න පුළුවන් රුපියල් 50000කට. එහෙනම් රුපියල් ලක්ෂයකට ගන්න පුළුවන් යූරියා පොර ප්‍රමාණයනේ මේක මේ හොයන්න කිව්වේ. හරි. හරි. ඔන්න එහෙනම් මුලින්ම මේක රාශීන් දෙක අපි වෙන් කර ගන්නවා. එකක් පුතේ මිල, අනිත් පැත්තේ තියෙනවා ස්කන්ධය. යූරියා ස්කන්ධය. හරිද? ඔන්න රාශීන් දෙක. පටල ගන්න එපා. හරිනේ? එතකොට මේකෙදි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද පුතේ? මිල කියන රාශිය නෙමෙයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ, ස්කන්ධය කියන රාශිය තමයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ස්කන්ධය කියන රාශිය වෙනුවට දා ගන්නවා මම y කියලා, මිල කියන රාශිය වෙනුවට දා ගන්නවා x කියලා. හරිද? මේ දෙන දා ගන්න. ඊළඟට දීපු තොරතුරු ලකුණු කරනවා. ස්කන්ධය 250යි. ඊට පස්සේ මිල 50000යි. මිල 50000යි. හරි? ඊළඟට අපේ පළවෙනි සම්බන්ධය ලියනවා මෙතෙන්ට. මෙන්න y යට x සමානයි k. එහෙනම් y කියන්නේ පුතේ ස්කන්ධය. ස්කන්ධය කිලෝග්‍රෑම් 250යි. කිලෝග්‍රෑම් 250යි. මිල 50000යි. ඔන්න k වල අගේ. හරිද? මම කොහේ මේක සුළු කරන්න එපා කියලා. හරිද? ඊළඟට අපේ දෙවෙනි සම්බන්ධය y සමානයි kx. දෙවෙනි සම්බන්ධය y සමානයි kx. එතකොට y කියන එක කියලා තමයි අපි නිතරම හොයන්න දෙන්නේ. මම කිව්වනේ. ඒක ගැන ආයෙත් බය වෙන්න දෙයක් නැහැ. ඒක y කියලාම ලියනවා. k කියන්නේ අපි හොයාගත්තු නියතය 250 යට 50000. වැඩි කරන්නේ අපිට හොයන්න කියන්නේ රුපියල් ලක්ෂයකට දෙන ගාන. එහෙනම් වැඩි කරනවා පුතේ ලක්ෂයෙන්. වැඩි කරනවා ලක්ෂයෙන්. එතකොට මෙතන තියෙන බිංදු 4ට මෙතන තියෙන බිංදු 4ක් කැපිලා යනවා. හරිද? මෙතන තියෙන 5 වරක් 1යි 5 වරක් 5යි. දැන් ලේසි මේ බලන්න 5යි බිංදු 2යි. එහෙනම් y සමානයි
500යි කිලෝග්‍රෑම් y සමානයි 500යි කිලෝග්‍රෑම්. හරිද? බලන්න උත්තරේ ඇවිල්ලා තියෙනවද කට්ටියට කියලා 500යි කිලෝග්‍රෑම්. ආපු කට්ටිය ආවයි කියලා දාන්න group එකට පුතේ ටක් ගාලා. ආවා. ලයිට් යනවා වෙනවනේ කට්ටියට අවුලක් මට ලයිට් ගිහිල්ලා ආවේ හරි කමන්නේ. දරුවනේ තව එක ගානක් ලියමු. ඒ ගාන ක්‍රම තුනෙන්ම හදලා තියන්න මේ ගෙදර වැඩක් දෙන්නේ. හරිද? ක්‍රම තුනෙන්ම හදලා තියන්න මම අපි ලබන සතියේ හම්බ වෙනවනේ සෙනසුරාදා. මේ වෙනදාටම හම්බ වෙනවා සෙනසුරාදා. අද පොඩ්ඩක් මට පොඩි කරදර ගොඩක් මේ දවස් ටිකේ මමත් ලෙඩ වෙලා හිටියේ. මම දින ගෙදර කට්ටියත් ලෙඩ වෙලා. ඒක නිසා මේ 700ම zoom එකෙන් කරන්න ඕනේ. ඔයගොල්ලන්ට පාඩම් ටිකක් අරනවා. වගකීමක් නේ. ඒක අතාරින්න බැරි කම නිසාමයි මම ටීචර් එකෙන් ඉල්ලුවේ පොඩ්ඩක් අද විතරක් zoom එකෙන් කරන්න කමක් නැද්ද කියලා. මට යන්න ඉන්න බැරි ප්‍රශ්නයක් තියෙන නිසා මේ ඔයගොල්ලොන්ටත් පොඩ්ඩක් කරදරේ මම නිසා මේ දවස් ටිකේ ටුක්ටක් ඉතින් සනීප වෙනකන් ඉඳලා ඉන්න. ටිකක් අමාරුයි සර්. දෙයක නැත්තම් ඇවිත් ඉන්න දුර ගිහිල්ලා මට එන්න බෑ. ඒ තරම් බයික් එක අතර ඉදෙනවා. ඒක නිසා අද ආවේ නැත්තේ. හරි. ගෙදරට ලියා ගන්නකො මෙන්න මේ ප්‍රශ්නේ. මේක ඒකීය ක්‍රමයෙන්ුත් හදන්න ඕන. ඊට පස්සේ දෙවෙනි එක අපි කතා කරපු අර්ථ දැක්වීමේ ක්‍රමයෙන්ුත් හදන්න ඕන. ඊට පස්සේ බීජීය ක්‍රමයෙන්ුත් හදන්න ඕන. හරිද? ඔන්න අවසාන ගාන ලියා ගන්න පුතේ මෙහෙම. ඔරලෝසු 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 හතක මිල 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 රුපියල් 49000ක් නම් රුපියල් 49000ක් නම් රුපියල් 49000ක් නම් ඔරලෝසු හතක මිල රුපියල් 49000ක් නම් ඔරලෝසු 15ක මිල ඔරලෝසු 15ක මිල ඔරලෝසු 15ක මිල ඒකීය ක්‍රමයෙන් ඇලයිරා අර්ථ දැක්වීමෙන් ඇලයිරා වීජීය ක්‍රමයෙන් ගණනය කරන්න ක්‍රම තුනෙන්ම ඔය ගාන හදලා තියන්න. පළවෙනි ක්‍රමය, දෙවෙනි ක්‍රමය, තුන්වෙනි ක්‍රමය කියලා දාලා. හරි. අද පාඩමේ මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා නම් එහෙම නැත්නම් තවත් පැහැදිලි වෙන්න ඕන තැනක් තියෙනවා නම් ටග්ගා chat එකට දාමු. අපිට වැඩේ ඉවර කරන්න අද දවසේ. ඉක්මනට දාමු. තේරුණා නම් අද වැඩේ හොඳයි නම් තේරුණා නම් අවුලක් නැත්නම් පාඩම ඉතුරු ටිකක් අපි ලබන සතියේ කතා කරමු. තා චුට්ටක් තියෙන විදේශ මුදල් කියන කොටස ඉතුරුලා තියෙනවා අපිට. ඒක මෙහෙම කතා කරලා හරියන්නේ නැහැ. ඔයගොල්ලොත් එක්ක පන්තියේ තමයි කතා කරන්න ඕන කොටස. අද ටික අවුලක් නැහැ. නැත්නම් දාන්න හරි. හරි ගැටලුවක් නෑ ඔය කට්ටිය දාන්න නැහැ මොකද නේ චතුර්ණේ තේරුණා කියලා දාගෙන හරි එහෙනම් අපි අදට මෙතනින් නතර කරමු හරි 8 වෙනි පාඩම මොකද්ද පුතේ 8 වෙනි පාඩම අපි අතහැරියේ සරල රේඛා හා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ එක් කරේ නැද්ද
ඒක කරමු අපි එන ලබන සතියේ මේ ඉතුරු ටික කරලා අපි සරල රේඛා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ පාඩම ඉවරයක් කරලා දාමු. හරි. හරි. ඒක අපි කරමු ලබන සතියේ. හරි. ගැටලුවක් නැහැ. හරි. අද ටිකේ නම් අපි නතර කරමුනේ. අද නතර වෙමු. කට්ටියටම තෙරුවන් සරණයි. හරිද? පන්සල් යන මේ දවස්වල තියෙනවානේ බෝධි පූජාවෙන් සම්බන්ධ වෙන්න. කට්ටියටම එහෙනම් සුබ දවසක්. සුබ රාත්‍රියක්. හරි.